තමයි වයිෆ් මතක් වෙන්නේ. හරි පව්ව අපේ වයිෆ් පව්ව කියලා බයිට් කළා අපිට පව්ව මාර දුකක් විඳිනවා. ඒගොල්ලෝ දුක විඳින එක මතක් වෙන්නේ බොනකොට මිනිස්සුන්ට. මොකද එතකොට පැනලා ඇවිල්ලා ඉවරයි බොන්න පටන් ගන්නවා. අනිත් ඒ පූම චපතක් කරන්න අනිත් එක්කෙනා. එතකොට අනේ ඔහොම දානකොට උඹලම ඉබ්බන් බීලා ගෙදර ගියාම මොකද්ද? සීම ගැටුලන්නේ. එයා ඇවිල්ලා කියනවා අනේ අද ඔයාට පොඩ්ඩක් වැඩි වෙලා නේද? එන්න එන්න. මම උණු වතුර එක රත් කරලා දෙන්නම්. ඔයාට මූණ හොදගන්න ඇඟ හොදගන්න ඕන නම් ඔහොම ඔන්න ඔයාට සරම කියලා දෙනවා. දීලා ඉවරලා කියනවා ඔයා වෙන කාමරයක නිදාගෙන මට නම් ওই ගඳ ඉවසන්න බෑ කියලා. එහෙම වෙනවා මචං. අපේ අවුලක් නෑ මගේ වයිෆ් මචං බීලා ගියාට ඔය ගාන තමයි වෙන්නේ කිව්වම අනිත් එක්කලා කියනවා මගේ එහෙම නෙවෙයි. ඔයාට වේ උණු වතුර වත් කළා නේද දුන්නේ. අපි එහෙම නෑ. මා බාත්රූම් එකට ගෙනහිල්ලා ඔක්කොම ඇඳුම් ගලවන්න කියලා උණු වතුරෙන් හොදලා ෂැම්පු කරලා මොප් කරලා එහෙම ගන්න. එහෙම නැද්ද? ඒක අර වමනේ හොදලා ඒක අරගෙන නිින්ද යනකම් මගේ ඔළුව අත ගන්නවා. මගේ ළඟින්ද මගේ වයිෆ් මට මාර ආදරේ ඒතර. එතකොට අනිත් තුන්වෙනි එක අපි දෙන්නගම ඔයාගේ බෙරින්ද කොහොමද? කියලා දැන් මම බීලගේ දවසට මම ගාවට එන්නේ දන ගහගෙන. බයට ගෙලින්ම දන ගහගෙන ඉන්නේ. ඇවිල්ලා මෙහෙම ඔළුව දාලා කියනවා ඒ පාරේ මොකද ඇඳට හැංගිලා ඉන්නේ. චන්දියන මරගෙලියන. ඒක දන ගහගෙන ඉන්නේ. නෝනෝ හතුරු අතරේ මට දුන්නේ තිති හිරගෙන ගැන. අපිට මේ දුරකථන ඇමතුමක් තියෙනවා. ඇමතුමට යන්න කලින් අපි පොඩ්ඩක් වෙලාව බලෙමු. මම හිතන්නේ මේක මේ ජයලාල්ලාගේ වෙලාවයි බලන්න වෙන්නේ. අපි වෙලාව බලලා ආයිත් එමු. මං ගෙදර යන්නත් බෑ. අපිට දුරකථන ඇමතුමක් තියෙනවා. ආයිබෝන් කවුද මේ අපිත් එක්ක එකතු වෙන්නේ? ආයිබෝන් කාටද මේ කතා කරන්න ඕනේ? සියලු දෙනාටම සුබ නවතරක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම විශේෂයෙන්ම අතරම කතා කරන්න ගත්තේ මම ආදරය කරපු මගේ ආදරණීය ඉලෙකලියක් අවුරුදු ගානකට පස්සේ ඇවිල්ලා ඉන්න නිසා ඔයාගේ කටහඬ මේ අක්කේ මට මොහොතක් දෙන්න මම මේ වාගේ නම නොකිය අවසානයේ දක්වා ඉන්න හැදුවේ කොහෙද මේ ජයලාල්ලාට කාන්තා කටහඬවල් මෙහෙම කරත් අඳුර ගන්න පුළුවන් එකපාරටම හැරලා කිව්වා ඩිලානි අක්කට නිල්මිනි කතා කරන්න කියලා. නිල්මිනි තෙන්න කෝන් කතා කරන්න ඔයාලට සුබ නව වසරක් ඩිලානි අක්කත් එක්ක කතා කරන්න. අනේ ඩිලානි සුබ නව වසරක්. එසේම වේවා ඔයාට. මම ඔයාට කතා කරන්නම් මට වෙලා තිබුණේ නැහැ. ඇත්තටම මේ ඩිලානිව දැක්කම මට හරිය ආදරේ හිතුණා නම් මම කෝල් කරලා ඇහුවා. මම හිතන්නේ ඩිලානි කියන්නේ මගේ හිතපු හොඳ ඉලෙලියක්. අපි දෙන්න මම කතාද බඳලා පස්සේ හිතපු අසල්වාසි. ඩිලානි මගේ වෙඩින් එකට එනකොට ඔය දුර ඩිලාන්ට හම්බෙන්නේ හිටියේ. හරියට හරි. ඇත්තටම මම පළවෙනිම මම නාලවපු දරුවා තමයි ඔය. අනේ. බැන්දර පස්සේ ඒකත් නිකනුත් තින්නකොට නැලෙවි ඉන්නේ ඒක තමයි. ඔයානේ මුලින්ම නැලෙව්වේ. ඩිලාන් කියන්නේ නෝදට බාරයි තාමත්ම හොඳ ගතිගුණ තියෙන එකපාර 50ක් ආවත් එයාගේ අති මුන් වෙලා කන්න දෙන පුදුම හොඳ කාන්තාවක්. ඉතින් මම හිතන ඒ මේ ගුණහපත්කම් දුවටත් ඇති කියලා මම විශ්වාස කරනවා ඇත්තටම. ඉතින් දිලානි අපි කොහොම හරි යන්න ඉස්සලා හම්බ වෙමු. අනිවාර්යෙන් නිම්මි මං ඔයාලට එදා වගේම අදත් ආදරෙයි. thank you කතා කරාට. අංකයක් දීලා යන්න අක්කේ. දිලානි හැමදාම ආස අංකයක් තියෙනවා අංක 6 දෙනවා. 6 ගියා. නෑ අංක 6 නම් ගිහිල්ලා ඉවරයිනේ. 6 ගියා. එහෙමද? ඔව් 1 2 3 4 7 තියෙනවා. එනම් 7 දෙන්න. හරි බොහොම ස්තුතියි. අපි පස්සුව බලමු අංකය. අක්කේ ගොඩක් ස්තුතියි. සුබ නව වසරක් වේවා ඔයාට. අපි එමනම් ජාලාල්ලායි ඔයාට ආරාධනා කරනවා ගීතයක් ගයන්නට. අහන් ඉඳිද්ද දැන්.
සංකාමවතියා ඇයිනාවේ සොයා ඇයිනාවේ මා සොයලා සිතේ සංකාමවතියා ඇයිනාවේ සොයා සිටියේ මා පමණයි අවසාන දුකයි මාට දැනුනේ පසුවයි ඇයි මා තනි කලේ ඔබ වැරදි මා නොවේ ඇයි නාවේ මා සොයලා සිතේ සංකාමවතියා ඇයිනාවේ සොයා ඇයිනාවේ මා සොයලා සිතේ සංකාමවතියා ඇයිනාවේ සොයා සුඳුරේ ඔබගේ ප්‍රේමෙ පතාමා සිටී ඇයි මේ වගේ දුක් සාගරයක මා හෙළුවේ ඇයි මා තනි කලේ ඔබ වැරදි මා නොවේ ඇයිනාවේ මා සොයලා සිතේ සංකාමවතියා ඇයිනාවේ සොයලා සිතේ සංකාමවතියා ඇයිනාවේ සොයලා අත්තරදී වෙනවද? එනට වැඩි ජයග්‍රහණය කරා ගියා. ඔය ගීතයේ අවසානයේ දක්වා ගිය නිසා හොඳයි. නැත්නම් ඔබ අද ගෙදර ගියාම බිරිඳ මෙහෙම දාලා ඔබෙන් අහන්න ඉඩ තිබුණා. යන්තම් ඔබ බේරුණා. අපි විරාමයකට යන්නට ඕනේ. විරාමය. සින්දුව කෑවේ. ඇයි සින්දුව කෑවේ? චන්දියෙක්ද එළියට එන්න කියලා. ඉනවටේ පාපහරවල්. කොබල සලකුණු තියෙනවනේ. හරි අපි එමුනම් විරාමයකට යමු. විරාමයෙන් අනතුරුව ගාල්ලේ ෆ්ලෑෂ්බැක් ෂෝ එකේදී රොෂාන් ෆර්නෑන්ඩෝට හමු වුණු අපූරු මිතුරා කවුද? අපි මේ විරාමයෙන් අනතුරුව ඔබට කියන්නම්. කැවිල යනකොට ඩිලානියක්කට දීලා ගියා අංක 7. නිල්මිනිගෙන් ඩිලානිට අංක 7 ලැබුණා නම් අංක 7 තරඟය ඔහොම ඔයාට බලන්නයි අපි මේ දැන් සූදානම් වෙන්නේ. Copy Chat Game Box number 7. මාද ඔබම විය. ඒ කියන්නේ අකේ මෙතන පැමිණ සිටින කෙනෙක්ව අනුකරණය කරලා පෙන්වන්නයි අවශ්‍ය වෙන්නේ. මෙතන ඉන්න අයගෙන් මම ඉතින් මම යෝජනා කරන්නම් ඉතින් අනිත් අය අනුකරණය කරන්න යන්න එපා. ගෙදර ඉන්න කෙනාව අනුකරණය කරලා පෙන්නන්න. එයා කොහොමද ගෙදරදී අම්මා තාත්තත් එක්ක කතා බහ කරන්නේ? එයාගේ වැඩේ පොඩ්ඩක් ඔයා අනුකරණය කරලා පෙන්නුවොත් හොඳයි. ඇත්තටම ගෙදර ඉන්න වෙලාවට ඒ කියන්නේ එයා ඉස්කෝලේ ඒ කියන්නේ යුනිවර්සිටි එකට යනවා. ඒකම එයා රස්සාවකුත් කරනවා. ඉතින් අනිත් ගෙදර ඉන්න වෙලාවට හරි කම්මැලි. හැමතිස්සෙම නිදා ගන්න තමයි බලන්නේ. හැබැයි මොකක් හරි වැඩක් කරගන්න ඕන වෙලාවට අම්මී අනේ මගේ සුදු අම්මි ඔයා මට මේක කරලා දෙනවද? ඒ වගේ හරි නිකන් හරි කපටි. මගේ වැඩක් කරගන්න කවිෂා කිව්වට වෙන්නේ. එතකොට දන්නා යාම තරහා ගිල්ල කියලා. තාත්තා ළඟට ඇවිල්ලා කොහොමද කතා කරන්නේ? ඒත් තාත්තට එහෙම අනේ මගේ සුදු තාත්තිය කියලා බදාගෙන වැඩේ කරගන්නවා. අම්මා කොහොමද අමතන්නේ? මාවද? ඉතින් මටද? එහෙම තමයි ඉතින් ඊට සැරයි හැබැයි හොඳටම. හොඳටම සැරයි.
එතකොට දැන් මේ පොඩි පණිවිඩයක් එවලා තියෙනවා මට රයිනි. අයියෝ. කිරි බෝතලේ ඔයයි අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා අහලා. ඉතින් පොඩි කාලේ ඉතින් හැමෝම ඉතින් පොඩි කාලේ මං කොහෙ ගියත් අම්මී කිරි මේ ලොකු පැකට් එකක් ගෙනියන්න ඕනේ මං කොහෙ ගියත්. මොකද මං කියන්නේ කිරි කියන්නේ අර මොකද්ද කියනම නෑ එයා ඒක තමයි එයා එවලා තියෙන මිල්ක් බොක්ස් එකයි මේ කවිෂයි අතර තියෙන සම්බන්ධය. මම තමයි මේ බෝතලේ කියලා මම බල මිල්ක් බොක්ස් එක කියන්නේ මොකද්ද කියලා. නෑ මොකද මෙයා ගොඩක් කල් මගෙන් කිරි බිව්වා. ඉතින් මට හරි අමාරු නේ. يعني අවුරුදු 2ක් විතර අමාරු නා එයාව ඒ කියන්නේ කිරි දෙන එක නතර කරන්න. ඊට පස්සේ මං අර එයා ආස ඩ්‍රින්ක් එකක් තියෙනවා සැප් කියලා. ඉස්සර දැන් තියෙනවද දන්නේ නැහැ මෙහි. සැප් කියලා ඩ්‍රින්ක් එකක් තියෙනවා. ඉතින් ඒ ඩ්‍රින්ක් එක කටට තිබ්බම ඒ කියන්නේ ස්ට්‍රෝ එකත් එක්ක ඒකත් එක්ක තමයි ඉන්නේ හැමතිස්සෙම. ඉතින් ඩ්‍රයිවි දන්නවා හැමතිස්සෙම මේක කටේ ගහගත්ත ගමන් ඉන්නේ. හොඳයි එහෙමනම් අපි ආරාධනා කරනවා මේ රොෂාන්ට උදාරිවත් අල්ලගෙන ගයන්න කියලා යුග ගීතයක්. උදාරි ගීතය. ඔව්. මේ ගීතේ උදාරි ගීතයක්. විමන්දුරින් එන පැතුම් පවන් විහිදයයි හමා පියවනා කල්පනා රසේවේ අමා නිරුයන්තුලින් ගඟුල් මැදින් සුගන්ධය ගලා එක්කුතු වී කිතිකවී සාගරයේ සිහිල්ල නැගි නැගි දිවේ ආදරයේ සුතෙන් කැන් දිලි දිලි වැඩේ ආකාසේ සඳේ නප නතන කිල්ලේ ආදරයේ පුරාණේ සිතෙන්නේ උදාරිගේ වසන්තේ සදාකල් රැඳේවා අද විමන්දුරි එන පැතුම් පවන් විහිදයයි හමා පියවනා කල්පනා රසේවේ අමා විමන්දුරින් එන පැතුම්